බලංගොඩ කියන්නේ ආර්ථික හා සමාජ වශයෙන් පමණක් නොව ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවේ ඉතාමත් සුවිශේෂී වූ නගරයක්. විවිධ ජාතීන් හා විවිධ සමාජ මට්ටම් වලට අයත් විශාල ජනගහනයක් මේ වන විට මේ ප්‍රදේශයේ වාසය කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගමට දැනුම ගෙන යාමේ සංකල්පය යටතේ මේ වන විට ලංකාව පුරා නැනසල මධ්‍යස්ථාන 601ක් බිහි තිබෙනවා. එයිනුත් බලංගොඩ නැනසල කියන්නේ බලංගොඩ ප්‍රදේශයේ සියලුම තොරතුරු තාක්ෂණ අවශ්‍යතා හොඳින් තෝරාගෙන මෙම ප්‍රදේශයේ එම සේවාවන් සාර්ථකව සපයන නැනසල මධ්‍යස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අතිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව 2005 අපි බලංගොඩ නැනසල ආරම්භ කරා. ලංකාවේ 39 වෙනි නැනසල විදිහට අපි අගෝස්තු මාස 23 වෙනිදා ආරම්භ කරපු නැනසල අද වෙනකොට විශාල ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ ලොකු ගමන එන්න සූදානම් වුණේ. එහෙම නැත්නම් ඒ සඳහා අපිට ශක්තියක් උනේ අපේ ප්‍රදේශයේ ඉන්න ජනතාව. අපි ඉස්සලාම ප්‍රදේශීය ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගත්තා. ඒ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න එහෙම නැත්නම් ඒකට අවශ්‍ය සේවා සපයන්න අපේ ආයතනය මැදිහත් කරුවෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ওই විදිහට අපි 2005 ආරම්භ කරලා අද වෙනකොට විශාල ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි 2005 පරිගණක 4ක් කුඩා කාමරයක් තුල නැනසල ආරම්භ කරේ. අද තට්ටු 3ක ගොඩනැගිල්ලක පරිගණක 20ක 25ක විද්‍යාගාරයක් තුල කටයුතු කරනවා. ඒත් එක්කම මාසයකට ග්‍රාමීය ප්‍රජාවට 3000කට 4000කට පිරිසකට අපි විවිධ සේවා සපයනවා. ඊට අමතරව අධ්‍යාපන ශාස්ත්‍රයට අපි උදව් කරනවා. ඊළඟට රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ ආයතනත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරනවා. ඒත් එක්කම රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන් ඒ සඳහා සුදුසුකම් තියෙන මට්ටමට අපි පත් කරලා විවිධ ආයතනවල රැකියා අවස්ථාන් සඳහා යොමු කරනවා. ඔය අතරතුර අපි අධ්‍යාපනයට පමණක්ම මූලිකත්වය දෙන්නේ නැහැ. තව නායකත්ව පෞරුෂත්ව වගේ දේවල් සංවර්ධනය කරනවා. භාෂා තුනෙන්ම තොරතුරු තාක්ෂණය උගන්වනවා. ඉංග්‍රීසි, සිංහල, දෙමළ. ඊට අමතරව දෙමළ භාෂාව වෙනම උගන්වනවා, ඉංග්‍රීසි භාෂාව වෙනම උගන්වනවා. තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරන්න එන ඕනෑම ශිෂ්‍යයෙකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අනිවාර්ය කොට සලකලා අපි ඒක වෙනම ළමයින්ට ඉගෙනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි විශාල ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. 2005 පටන් ගත්ත මේ නැනසල ලංකාවේ නැනසලවල 601ක් අතරින් දිදුල නැනසලක් බවට පත් වෙලා තියෙනවා. අපිට ශක්තිය ලැබුණා මේක රාජ්‍ය අනුග්‍රහයට ක්‍රියාත්මක ආයතනයක්. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණේ. ඊට අමතරව මේ වෙනකොට අපිට තවත් ශක්තියක් ලැබිලා තියෙනවා. රංජිත් සියපනාපිටිය ඇමතිතුමාගේ නායකත්වයේ යටතේ වැඩ කිරීමේ හැකියාව, අමාත්‍යාංශය යටතේ වැඩ කිරීමේ හැකියාවත් අපිට ලැබිලා තියෙනවා. අපි හිතනවා ඒකත් අපිට විශාල ශක්තියක් රුකුලක් වෙයි කියලා. ඉතින් අපි මෙතනින් නවතින්නේ නැහැ. අපි තවත් සමාජයට වැඩදායී ආයතනයක් එහෙම නැත්නම් මුළු ලංකාවටම ආදර්ශමත් අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණ කරා යන්න අවශ්‍ය සියලු කටයුතු අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. එක් මාසක් තුළ ග්‍රාමීය ප්‍රජාව 4000කට ආසන්න සංඛ්‍යාවකට සේවා සැපයීම ලබා ගැනීමත් අපේ ආයතනයේ අපි ලැබපු විශාල ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා. මොකද අපි ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍යතාව සඳහා එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවයන් සඳහා උචිත ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ගුණාත්මක සේවාවන් අපේ ආයතන තුළින් අපි ලබා දෙනවා. මම මේ බලංගොඩ නැරසලට සම්බන්ධ වුණේ A-level කරලා රිසල්ට් බලාපොරොත්තුෙන් ඉද්දී ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ගුරු මණ්ඩලය ඉතාම හොඳ සහයෝගයක් දෙනවා. අපි අවශ්‍ය හැම දැනුමක්ම අපිට ලබා දෙනවා. අපේ පාඨමාලාවට අඩංගු කරුණු නෙමෙයි ඊට අමතර ගොඩක් දේවල් අපිට ලැබෙනවා. අමතර අවස්ථා හැටියට අපිට නායකත්ව හා පෞරුෂත්ව පුහුණු කඳවුරකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. අපේ නායකත්වයේ පෞරුෂත්වය වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබුණා. ඊට අමතරව අපිට නොමිලේ ඉංග්‍රීසි උගන්වනවා මේ ආයතනයෙන්. අපි මේ ආයතනයේ ටිකක් කාලෙ අපි පාඨමාලාව කරගෙන යද්දී අපිට ලැබුණා ඔන්ලයින් ජොබ්, ඒ කියන්නේ BPO වෘත්තියක්. අපි ඒක දැන් පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරගෙන යනවා. මාසික ආදායමක් ලැබෙනවා. මම හිතනවා මේ ආයතනයට මම වාසනාවකට වගේ සම්බන්ධ වුණා. ඊටාම සතුටින් අපි ඉගෙනුම ලබනවා මේ IT සම්බන්ධව. අපේ ගුරු මණ්ඩලය ගැන අපි ඉතා සතුටින් පැහැදීමකින් ඉන්නවා. මට මේ පාඨමාලාව ගැන හොඳ තෘප්තියක් තියෙනවා. තෘප්තිමත් මම මේ පාඨමාලාව සම්බන්ධ. What is your school? Who can ask the question? බලංගොඩ නැනසල මධ්‍යස්ථානය කියන්නේ බලංගොඩ ප්‍රදේශයේ සියලුම තොරතුරු තාක්ෂණ අවස්ථා හොඳින් තෝරාගෙන එම අවශ්‍යතා හොඳින් සපුරාගෙන සාර්ථකව කරගෙන නැනසල මධ්‍යස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. රැකියා අවස්ථා, තොරතුරු තාක්ෂණ පාඨමාලා, අන්තර්ජාල පහසුකම් සහ තමාගේම අන්තර්ජාල රේඩියෝ සේවාවක් මෙම නැනසල මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනවා. කරන ගමන් අපි ගීතයකට ගිහිල්ලා අපි පසුව අපේ වැඩසටහනම දිගටම කරගෙන චතුරු නේද? ඊටෙන් පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මිනිස්සු වර්තමානයේ වෙනකොට මේ සංනිවේදන උපකරණයන් වල භාවිතා කරන්නට උරු වෙලා තියෙන්නේ මොන විදිහටද කියලා මෙන්න මේක ඊටෙන් පස්සේ
වැඩෙනා නැනසලින් හමනා සුළඟින් පිබිදෙන්න උනුසුම් හැඟුමින් කැපවෙන්න ශක්තියෙන් ජයගන්වා ගායුතුය පෙරමුණට වතුරන්න මිනිස්කම සයිව අවකාශයේ ශ්‍රී ලාංකිකයමි ඉවහල් ගමනක අභිමානයෙන් ඔබේ ශ්‍රී ලංකා මගේ ශ්‍රී ලංකා ඔබේ ශ්‍රී ලංකා ඔබේ ශ්‍රී ලංකා මගේ ශ්‍රී ලංකා ඔබේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ಇದು ಉಡದ ಶ್ರೀಲಂಕಾ ಇದು ಏನದ ಶ್ರೀಲಂಕಾ ಇದು ನಮದ ಶ್ರೀಲಂಕಾ ಶ್ರೀಲಂಕಾ That's your own Sri Lanka, my own Sri Lanka, our own Sri Lanka, Sri Lanka. Sri Lanka Sri Lanka Sri Lanka Sri Lanka ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ශ්‍රී ලංකා ඔබත් රට මෙච්චරකල් සිද්ධ වුණේ තාක්ෂණ දියුණුවත් සමග විවිධාකාරූ උපකරණ විවිධාකාරූ මාධ්‍යත් එක්ක දියුණු වෙච්ච එකයි. ඒ දැන් මේ උපකරණ සහ මාධ්‍ය එකට එක් වී අනුබද්ධ වී අපිට විවිධාකාරූ සේවාවන් සපයනවා. ටෙක් හිට්ස් විශේෂාංගයේ ඔස්සේ අද අපි බලමු මෙවන් වූ භාණ්ඩයක් පිළිබඳව. ඔබ යම් ක්‍රීඩාවක නිරත වන අතරේදී ඔබ අත්දකින සියල්ල කැමරාවක සටහන් කරගන්න පුළුවන් නම් කොච්චර අපූරුද. අද මම ඔබට නැලපියසින් කියන්න යන්නේ එවැනි ක්‍රීඩා කැමරාවක් ගැන. මේක මගේ ප්‍රියතම ක්‍රීඩා කැමරාව කිව්වොත් නිවැරදි. හැබැයි මේ කැමරාව තියෙන්නේ ක්‍රීඩා තරඟවල විනිශ්චයන් ලබා දෙන්න නම් නෙවෙයි. ඔබ යම් ක්‍රීඩාවක නිරත වන විටදී ඔබගේ ඇසින් එම ක්‍රීඩා තරඟය හා ඔබේ අත්දැකීම් කැමරාව තුළින් දැකීමට නැත්නම් ඒවා පටිගත කිරීමටයි. HD තාක්ෂණයෙන් නිපදවලා තියෙන මේ GoPro කැමරාව ඔබේ හිස් ආරක්ෂක හෙල්මට් එකේ වාහනේ මෝටර් බයිසිකලේ වගේම ඔබගේ ස්නෝබෝඩ් එකේ පවා රඳවන්න පුළුවන්. විශේෂත්වය තමයි ඒ ස්වයංක්‍රීයව පටිගත කිරීම ආරම්භ කරන එක. ඔබට වදයක් නොවී එම කැමරාව ඔබට අවශ්‍ය සියලු දේ කාචයේ සටහන් කර ගන්නවා. අංශක 170ක කෝණයක් වුණත් පැහැදිලිව ඡායාරූප ගැනීමට තරම් ඒට හැකියාවක් තියෙනවා. තප්පරයකට රූපරාමු 60ක ධාරිතාවයකින් යුත් වේගයකින් එහි පටිගත කිරීම කළ හැකියි. විනාඩි 51ක් වීඩියෝ කළ හැකි මේ කැමරාව අධි තාක්ෂණික HD තත්වයෙන් පරිපූර්ණයි. මිල ඇමරිකානු ඩොලර් 270යි. Sorry, I gotta run. Make yourself at home, okay? There's water in the tap. Hal, you're late. This test today, it's important.
I'm gonna make you look good up there. ග්‍රීන් All right, now, ලැන්ටන් let's get these hands off. ජනප්‍රිය සිනමාවට අලුතින්ම එක්වන චිත්‍රපට නිර්මාණය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කර ඇති ග්‍රීන් ලැන්ටන් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් දසලක්ෂ 150ක වියදමින් තැනුණු දැවැන්ත නිර්මාණයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාටින් කැම්බල්. ඔහු නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. හැබැයි හොලිවුඩ් වලට නවකයෙක් නෙවෙයි. මාටින් කැම්බල් මෙම ග්‍රීන් ලැන්ටන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර තිබුණා. ඉන් එකක් ජනප්‍රිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන කැසිනෝ රෝයල්, අනෙක සෝරෝ. නමුත් ඔහුගේ මෙම චිත්‍රපටයේ සුවිශේෂත්වය වන්නේ මාටින් කැම්බල් වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණය චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා යොදා ගැනීමයි. ග්‍රීන් ලැන්ටන් චිත්‍රපටය නිර්මාණය වුණේ DC කොමික්ස් චිත්‍රාගාරයේ. විශේෂයෙන්ම සකස් කළ ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝග රැසක් මේ චිත්‍රපටය සඳහා ඔහු භාවිතා කළා. පරිගණක ඇතුලේ මැවුණු සමහර චරිතවලින් චිත්‍රපටයට විශාල ආලෝකයක් ලැබෙන බව විචාරකයින් පවසනවා. ලෝකයේ තරමටම අද්භූත ලෝකයේ ඇති සමහර දේ ගැන ග්‍රීන් ලැන්ටන් චිත්‍රපටයේ කතා තේමාව වනවා. විශ්වය තුළ සාමය හා යුක්තිය රැකීමට ග්‍රීන් ලැන්ටන් බලකාය ගන්නා උත්සාහයත් ඔවුන් මුහුණ දෙන අභියෝගත් මේ චිත්‍රපටය තුළින් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් මනාව ඉදිරිපත් කර තිබෙනවා. ග්‍රීන් ලැන්ටන් චිත්‍රපටය ලබන වසරේ ජූනි 17 වෙනිදා තිරගත වීමට නියමිතයි. අද දවසේ නැනපේස තුලින් අපි නවීන ලෝකය ගැන බොහෝ දේ කතා කළා. ලබන සතියේත් අපි මෙවන් වූ වැඩසටහනක් සමග හම්බ වෙමු. එතකන් සුබ දවසක්.